everyone, welcome back to my YouTube channel. ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම හදන්න යන්නේ කෙසල් පිලෝස්. කෙසල් කැවුම් කියලාත් මේවට කියනවා. ඉතින් ඔයාලගේ ගෙදරත් ඉදිලා වැඩි ඉතුරු වෙච්ච කෙසල් තියෙනවා නම් ඔයාලට මේ විදිහට කෙසල් පිලෝස් හදාගන්න පුළුවන්. ඉතින් මම අද මේක හදාගන්න පාවිච්චි කරන්නේ සීනි කෙසල්. ඉතින් අපේ ගෙදර සීනි කෙසල් වැඩිපුර ටිකක් ඉදිරි වෙලා තිබ්බා මේ විදිහට ඉදිලා වැඩි. ඊළඟට සීනි, පාන් පිටි, බේකින් පවුඩර්, වැනිලා වගේ පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අපිට මේකට ඕනි කරන්නේ. මුලින්ම ගත්ත කෙසල් ටික පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. දැන් කෙසල් ටික සේරම කපාගෙන ඉවරයි. ඊළඟට මම බ්ලෙන්ඩර් ජාර් එකට කෙසල් වලින් භාගයක් එකතු කරගන්නවා. ඊළඟට මම ගත්ත සීනි වලින් භාගයකුත් එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. හරි ඉක්මනටම හදාගන්න පුළුවන් ස්නැක් එකක් මේක. දැන් ඊළඟට මම ඉතිරි සීනි ටිකයි කෙසල් ටිකයි එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් ඊළඟට අපිට මේක හදාගන්න බේකින් පවුඩර් හරි බේකින් සෝඩා හරි ඕනි කරනවා. ඔයාලගේ බේකින් සෝඩා තියෙනවා නම් බේකින් සෝඩා වලින් තේ හැඳ එකක් එකතු කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ බේකින් පවුඩර් නම් තියෙන්නේ බේකින් පවුඩර් වලින් තේ හැඳ එකක් මාරක් එකතු කරගන්න. ඊළඟට මම වැනිලා වලින් තේ හැඳ එකකුත් එකතු කරගන්නවා. දැන් ඊළඟට ගත්ත පිටි වලින් ටික ටික එකතු කරගන්න ගමන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා පිටි එකතු කරනකොට පිටි එකටම ලුණු චුට්ටකුත් එකතු කරගන්න. දැන් කෙසල් මිශ්‍රණය පිටිත් එක්ක හොඳට එකතු වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් මම සේරම පිටි ටික එකතු කරගත්තා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඩෝ එකක් එන්නේ. ඉතින් මේක තවත් හොඳට අපි කලවම් කරගන්න ඕනේ. තාම මිශ්‍ර වෙලා නැහැ හරියට. ඉතින් මේ අතරතුර මම අපේ බනානා පිලෝස් ටික බෙද ගන්න ඕනේ කරන පෑන් එකට තෙල් ටිකක් දාලා ලිපේ තියාගත්තා. ඔන්න දැන් අපේ බනානා පිලෝස් මිශ්‍රණය ලෑස්ති. ඊළඟට මම අතේ තෙල් ටිකක් ගාගෙන හදාගත්ත මිශ්‍රණය ටික ටික තෙල් එකට දාගන්නවා. ඉතින් ඔයාලට මෙතනදී හැන්දක් පාවිච්චි කරන්නත් පුළුවන්. මිශ්‍රණයෙන් ටික ටික අරගෙන තෙල් එකට දාලා බෙද ගන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ කෙසල් පිලෝස් බෙද ගන්නකොට මීඩියම් හීට් එකේ තමයි බෙද ගන්න ඕනේ. ගින්දර වැඩි කරලා බදින්න ගියොත් වටේ ටික කර වෙලා මැද ටික අමු වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි අතින් හරි හැන්දක් හරි පාවිච්චි කරලා නෙමෙයි බනානා පිලෝස් ටික දාගත්තේ.
ඊළඟට මම බනානා පිලෝස් ටික දාගන්න පයිපින් බෑග් එකක් පාවිච්චි කරනවා. ඉතින් පයිපින් බෑග් පාවිච්චි කරන්න හේතුව අපිට එතකොට අපේ බනානා පිලෝස් ටික ලස්සනට රවුමට හදාගන්න පුළුවන්. මේ විදිහට මිශ්‍රණය සේරම මම පයිපින් බෑග් එකට එකතු කරගන්නවා. දැන් ඊළඟට කතුරක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අපේ පිලෝස් ටික දාගන්නවා. ඉතින් ඔයාලටත් පේනවා ඇතිනේ කලින් හදාගත්ත පිලෝස් වලට වැඩිය මේ විදිහට හදාගන්න පිලෝස් අපිට ලස්සනට රවුමට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පහසු කැමති විදිහක් පාවිච්චි කරලා මේ බනානා පිලෝස් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ තියෙන අපි හදාගත්ත අපේ බනානා පිලෝස් ටික මේ විදිහට තෙල් ටික බේරෙන්න දෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මේ අමුතු ඩිසයින් වලට වගේ හැදිලා තියෙන්නේ අපි අතින් දාගත්ත අපේ පිලෝස් ටික. ඊළඟට රවුමට ලස්සනට තියෙන්නේ අපි පයිපින් බෑග් එකෙන් දාගත්ත අපේ පිලෝස් ටික. ඉතින් අපි සාමාන්‍යයෙන් බනානා පිලෝස් හදලා පැණි එකක දාලා තමයි කන්නේ. ඉතින් ඒකට මම දැන් මේ විදිහට සීනි ටිකක් පැණි කර ගන්නවා. ඊළඟට මම හදාගත්ත සීනි පැණි ටික බෝල් එකකට දාගන්නවා. ඉතින් ඔන්න අන්තිමට මේ තියෙන අපි හදාගත්ත අපේ රසම රස බනානා පිලෝස් ටික. ඉතින් වැඩි වෙලාවක් යන්නෙත් නෑ, හරිම පහසුවෙන් ඔයාලටත් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හවස තේ වෙලාවටත් ස්නැක් එකක් විදිහට ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි හදාගත්ත බනානා පිලෝස් වල ඇතුළේ තියෙන්නේ. මේ ටික හරි ගානටම වැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් channel එකේ එකතු නොවිච්ච කෙනෙක් නම් channel එකත් subscribe කරන්න කියලා අතරින් මතක් කරනවා. ඉතින් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපි එකකින් ඔයාලව හමු වෙන්නම්. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.